මිනිස්සුන්ට කවදාවත් වර්ධිනව මම දැකලා නැහැ. ඔයාට දවසක හරියන්නේ කොහොමද කියලා අපිට ලෝකෙටම කියන්න පුළුවන් මේ. එදාට අපි කොහෙදි හරි ආයෙ මුණ ගැහෙමු. The Voice Team ශ්‍රී ලංකා කියන්නේ ජයග්‍රහණය ගැන විතරක් නෙවෙයි. හීන අතාරින්න එපා කියලා උගන්වන වේදිකාවක්. ඒ ගමනේ ලස්සනම චරිතයක් තමයි ජූලියා. බැටල් රවුන්ඩ් වලින් ඉවත් වන පුංචි දරුවන්ට ඇය කියන වචනය ඔවුන්ගේ හිතට අලුත් බලාපොරොත්තුවක් දෙනවා. ජය ගන්න බැරි වුණත් හීන නවත්වන්න එපා කියන ඒ ආදරණීය පණිවිඩය ගොඩක් වටිනවා. මේ වගේ නිහතමානී දිරිගැන්වීම නිසා ජූලියා කියන්නේ හෝස්ට් කෙනෙක් විතරක්ම නෙවෙයි. දරුවන්ගේ විශ්වාසය ආරක්ෂා කරන නිහතමානී අක්කා කෙනෙක්. ඒ ආදරණීය වචන වලට අපෙන් ඔබට ස්තුතියි ජූලියා. හම්බ වුණා. Good luck. Teams වල කියලා. All the very best. අපි බලාගෙන ඉන්නේ ඔයා දිහා දිනන ලෝකේ. තෙහස් congratulations and good luck. කවියක් වුණත් ඒක වැඩිපුරම ලස්සන රෝස මල ගැන විතරක් ලියලා තියෙනකොට නෙමෙයි. ඒකේ කටු ගැනත් ලිව්වහම තමයි ඒක වැඩිපුරම රස. කටු ඇනෙන්න ඕනේ, රිදෙන්න ඕනේ. එතකොට තමයි ඕන දෙයක් සර්ව සම්පූර්ණ වෙන්නේ, රහට දැනෙන්නේ. ඒක විඳින්න. Okay? You are ready, right? Ladies and gentlemen, HT! Still time starts now. නදිත වැටෙන්න බය වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනේ එකම දේ ඔයාට නැගිටින්න වටින ලොකු හීනයක් ඔයාලඟ නැත්තම්. ඔයාට හීනයක් තියෙනවා හරි වටින. ඒ කියනවා නැගිටින්න මොනවා නැගිටිනවා. ඔයා ලොකු හීනයක් එක්ක අපි ලොකු තැනක දකින්න ලෑස්ති වෙලා ඉන්න. All the very best නදිත. මේ ලිව්වේ ඔයාගේ කතාව එක පරිච්ඡේදයක් විතරයි. ඔයාගේ කතාව ලොකුවට ලියන්න අයිතිය තියෙන්නේත් ඔයාටම විතරයි. එතකොට මෙතනින් ඒ ගත්ත හයියෙන් ඔයාට ලැබෙන්න ඕනේ ධෛර්යය ඔයාලට ලැබිලා තියෙන්නේ. ඒකෙන් ප්‍රයෝජනය ගන්න. ලියන්න ඔයාගේ කතාව ලොකුවට. All the very best. ඔයා දැන් මේ කතාව මෙතනින් දැනට ඉවර කරනවා. හැබැයි වැඩේ තියෙන්නේ ඔයාගේ ජීවිතේට අවශ්‍ය හැම ධෛර්යයක්ම හැම පළවෙනි අඩියක්ම ඔයා අරගෙන ඉවරයි. ඔයාට දැන් තියෙන ඉස්සරහට ඇවිදගෙන යන්න දේවල් හම්බ වෙවි. හැබැයි හොඳම තැනින් පටන් අරන් නිසා ඔයාව වටන්න ලේසි නෑ. All the very best champ. ඔයා දන්නවද? තරුවක් වෙන්න කලින් එයාට කොහොමත් එයාගේ ආලෝකය තියෙනවා. හැබැයි දැන් ඔයාට ඔයාගේ ආලෝකෙත් තියෙනවා. ඔයා දැන් තරුවක්. ලෝකෙම බලාගෙන ඉන්නේ ඔයා දිහා. ජය වේවා. Thank you so much. අපිරු ඔය හිනාව අපිට කවදාවත් මේ වොයිස් ප්ලැට්ෆෝම් එක ඇතුලේ අමතක නොවන හිනාවක් වේවි. දිනන ලෝකේ. ජය වේවා.